සාර්වාර්ථික පාඩම ඉගෙන ගන්නකොට අනිවාර්යෙන් දැනගෙන ඉන්නට ඕන කොහොමද සාර්වාර්ථික සමතුලිතය ගණනය කරන්නේ කියලා. සාර්වාර්ථික සමතුලිතය ගණනය කරන ක්‍රම තුනක් තියෙනවා. මොකක්ද ඒ ක්‍රම තුන? සමහර ආදායම සමහර වියදමට සමාන කරලා සාර්වාර්ථික සමතුලිතය ගණනය කරන්න පුළුවන්. ඉතින් සමහර ආදායම සමහර වියදමට සමාන කරලා අපිට y සමානයි e කියන ප්‍රවේශය ඔස්සේ අපිට පුළුවන් සාර්වාර්ථික සමතුලිතය ගණනය කරන්න. ඒ වගේම අපිට පුළුවන් කාන්දු වීම විදීම් වලට සමාන කරලා කාන්දු වීම විදීම් ප්‍රවේශය ඔස්සේ සාර්වාර්ථික සමතුලිතය ගණනය කරන්න. ඒක කියන අපි w සමානයි t සංකේතාත්මකව ඉදිරිපත් කරන්නේ. ඒ වගේම සාර්වාර්ථික සමතුලිතය ගණනය කරන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට. සමහර එල්ලුම සමානයි සමහර සැපීමයි. aggregate demand සමානයි aggregate supply එකට. මෙන්න මේ ක්‍රම තුන ඔස්සේම අපිට පුළුවන් සාර්වාර්ථික සමතුලිතය හොයන්න. අපි අද මාතෘකාව බවට පත් කරගත්තේ y සමානයි e කියන සූත්‍රය පදනම් කරගෙන සාර්වාර්ථික සමතුලිතය හොයන්න. ඒ කියන්නේ සමහර ආදායම සමහර වියදමට සමාන වීය කියන පදනම මත සාර්වාර්ථික සමතුලිතය සෙවීම. අපිට මේ ගාන දීලා තියෙනවා c දීලා තියෙනවා i දීලා තියෙනවා g දීලා තියෙනවා nx එන්න x ඍණ m දීලා තියෙනවා. c කියලා කියන්නේ පරිභෝජන වියදම, i කියලා කියන්නේ ආයෝජන වියදම, g කියලා කියන්නේ රාජ්‍ය වියදම, nx එහෙනම් x ඍණ m කියලා කියන්නේ ශුද්ධ අපනයන. අපනයන වලින් ආනයන අඩු කරාම ලැබෙන උත්තරේ ශුද්ධ අපනයන. මෙන්න මේ ටික අපිට දීලා තියෙනවා. මෙන්න මේ ටික භාවිතා කරලා මේ සංඛ්‍යා දත්ත භාවිතා කරලා කොහොමද අපි සාර්වාර්ථික සමතුලිතය ගණනය කරන්නේ? එතකොට මේ C වලට දීලා තියෙන්නේ සූත්‍රයක්. තනි ඉලක්කමක් නෙවෙයි. එතකොට මේ C වල C සමානයි 500 ධන 0.2y කියලා අපිට දීලා තියෙනවා. මෙතන 500 කියලා කියන්නේ ස්වාධීන පරිභෝජන වියදම. මොකක්ද ස්වාධීන පරිභෝජන වියදම කියලා කියන්නේ? ස්වාධීන පරිභෝජන වියදම කියලා කියන්නේ ඔයා ආදායම ඉපෙයිවත් ඔයා ආදායම ඉපෙයුවේ නැතත් ඔයා හම්බ කරත් නැතත් ඔයාට අනිවාර්යෙන්ම දරන්න වෙන වියදමට අපි කියන්නේ ස්වාධීන පරිභෝජන වියදම කියලා. ඒ වගේම මෙතන මේ සූත්‍රයේම දීලා තියෙනවා 0.2y. ඒ කියන්නේ ඔයා ආදායම උපයනකොට ආදායම වැඩි කරනකොට ඔයාගේ පරිභෝජනයේ ටිකින් ටික වැඩි වෙනවා. අන්නේ කතාව තමයි අන්නේ වියදම තමයි 0.2y වලින් පෙන්눔 කරන්නේ. හරි. දැන් අපි මේ සංඛ්‍යා දත්ත ටික මේ සූත්‍රයට ආදේශ කරලා අපි මේ ආර්ථිකයේ සාර්වාර්ථික සමතුලිතය හොයමු. එතනම් සමතුලිත ජාතික ආදායම හොයමු. y සමානයි අපි මේ e කියන්නේ සමහර වියදමේ සංරචන ටික අපි මෙන්න මේ විදිහට ලියනවා. y සමානයි c ධන i ධන g ධන x ඍණ m. ඊට පස්සේ අපි c වලට දාන සූත්‍රය මෙතනට කෙලින්ම ලියා ගන්නවා. c වලට දාලා තියෙන සූත්‍රය තමයි 500 ධන 0.2y ධන i වලට දීලා තියෙනවා 800ක් ධන g වලට 400ක් දීලා තියෙනවා x ඍණ m වලට දීලා තියෙන ඍණ 100 අපි ඒක වරහන් ඇතුලේ මෙන්න මෙහෙම ලියනවා. දැන් අපි නැවතත් මේක සුළු කරගෙන යනවා දිගටම y සමානයි සුළු කරගන්න පුළුවන් ටික අපි ඉස්සෙල්ලම කලින් සුළු කරගන්නවා 500යි 800යි 1300යි 1300යි 400යි 1700යි ධන 0.2y ධන ඍණ 100. අපිට පුළුවන් මේ ඍණ 100 මෙතෙන්දී අඩු කරලා දාන්න. y සමානයි 1700 ගියාම 1600 ධන 0.2y. දැන් අපි මේ 0.2y මේ පැත්තට ගේනවා. ඒ කියන්නේ y වලින් අඩු කරන්න 0.2y සමානයි 1600. y වලින් 0.2y ගියා කියලා කියන්නේ 0.8y සමානයි 1600ට. දැන් අපිට y වල අගය හොයා ගන්න ඕන.
Y වල අගය හොයාගන්න නම් දෙපැත්තම බෙදන්න 0.8. බෙදීම 0.8. මේ පැත්තත් බෙදනවා 0.8. 0.8 ගියාම y ඉතිරි වෙනවා. 1600 බෙදනවා කියලා කියන්නේ දෙපැත්තම 10න් වැඩි කරාම මේක පූර්ණ සංඛ්‍යාවක් බවට යට සංඛ්‍යාවක් පත් කරගන්න පුළුවන්. ඒ කියන්නේ 16000 බෙදන්න 8. එතකොට අපිට එනවා y වල අගය කීයද? රුපියල් 8000යි කියලා. එහෙනම් මේ ආර්ථිකයේ සමතුලිත ජාතික ආදායම රුපියල් 8000ක් බවට පත් වෙනවා. මෙන්න මේ විදිහට තමයි සාර්වාර්ථික සමතුලිතය හොයන්නේ. සමහර ආදායම් සමහර වේදම් ප්‍රවේශය ඔස්සේ එමනම් y සමානයි e ප්‍රවේශය ඔස්සේ සමතුලිත ජාතික ආදායම හොයන්නේ මෙන්න මේ විදිහට.